කියලා. දැන් ඉන්නේ මෙයාගේ අයියා විතරයි. අයියා මේ එයා උසස් පෙළ ලියලා හිටියේ. මේ සම්පූර්ණ ගියා. ඔක්කොම මොකක්ද දිවිච ගණන්වත් මෙයා නෑ අවදාන. මෙයා මේ පුතලගේ ආයේ ඉඳලා බේරගත්තේ. කෙනෙක්ට බෙඩ් එක දාලා තියෙනවා. මෙයාගේ නංගි නැති වුණා. සනිකෝ. තුවාලේ පොඩක් පිටුන. පදවට වැඩ කරපුවාම මමයි මෙයාගේ නංගි නැති වුණා තාත්තා ඉතාලියේ ගිහලා අතරමං වීමක් කළා. දැන් ඉන්නේ මෙයාගේ අයියා විතරයි. අයියා මේ එයා උසස් පෙළ ලියලා හිටියේ. මේ සම්පූර්ණ ගියා. ඔක්කොම මොකක්ද දිවිච ගණන්වත් ඔයාගත්තේ දවස් 4කට පස්සේ දෙන්නට දෙන්න බදාගෙන හිටිය ඊටම හොයාගත්තාම අපි ඉක්මනින්ම කරනවා. ඒ කියන්නේ මෙහෙම ඉන්න බෑනේ මෙහෙම එකට ඉන්න බෑ නේද? පවුලක් වෙන ඉන්න අපිට කුලියට අර යන්න දැනට එහෙම සූදානම් කරගෙන එහෙමත් යන්න තරම් ඥාතියෙක් ගෙදර ගියත් අපි මාසික කුලිය ගෙවන්න. ඔකෙලිස් බන්දා ගෙවන්න. ඒ කියන්නේ ඥාතියෙක් ගෙදර ගියා නේද? මොකද මෙහෙම